Hi, hello. ඉතින් අපි ඔන්න කිව්වා වගේම අපේ රේඩියෝ සෙග්මන්ට් එකත් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මං තනියම නෙවෙයි ඉන්නේ. අර වීඩියෝ එකේ හිටියා වගේ බූරු පැටියෙකුත් එක්කගෙන ආවා. hello මනු. හායි කොහමද? හරි. ඔය ඉන්නේ අපේ අනිත් එක්කෙනා. එතකොට අපි අද මොනවද කතා කරන්නේ? අපි අද කතා කරනවා ටාගට් ගැන. ටාගට් ඒ කියන්නේ ඉලක්ක ගැන. අපේ පළවෙනි සෙග්මන්ට් එක වලට අරගෙන ඉන්නේ ඉලක්ක ගැන. ඔයාලා ඉලක්කයක් තියනවද ඉතින්? මම මේක තමයි කියන්නේ ඇත්තටම මට ඉලක්කයක් නැහැ නේ. ඔයාලා ඉලක්කයක් නැහැ? ඒක වෙන්න බෑනේ. ඔන්න මම කිව්වනම් කමන්නේ ඒක. කියන්නේ නැද්ද? ඇත්තටම ඉලක්කයක් නැහැ. එහෙම වෙන්න බෑනේ ඉතින්. අපේ ජීවිතේ එක එක දේවල් ප්ලෑන් කරනවානේ. එතකොට ඉතින් ඒවට ඉලක්කයක් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ ඔයා මොනවා හරි ජොබ් එකකට යන්න ප්ලෑන් කරනවා. එතකොට ඔයා ඒකට යන්න නම් මේ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. මෙහෙම කියලා ඉලක්ක තියෙනවනේ. එහෙමවත් ඉලක්කයක් නැද්ද? ඇත්තටම මම එක්සෑම් වලට ගියේ ඉගෙන ගත්ත ඉතින් ගෙදරින් පන්නනෝනේ. එහෙම නෙවෙයි අනේ මම නම් හිතන්නේ ජීවිතේට ඉලක්කයක් තියෙන්න ඕනි කියලා. හරි දැන් ඔයාට තියනවද කියන්නකෝ. ඇත්තටම කිව්වොත් මටත් නැහැ. හැබැයි මෙහෙමයි ඉතින් එහෙම වුණත් අපිට ඉලක්ක ගැන කතා කරන්න අයිතියකුත් නැහැ. මොකද අපිට ඉලක්ක නැති වෙනවනේ. එහෙම නෙවෙයි මං කියන්නේ. ඇත්තටම අපිට ඉලක්කයක් තියෙනවනේ එහෙම නේද ජීවිතේ. So you can subscribe our channel. Also like, comment and share. ඔව් නෑ ඇත්තටම කියනවා නම් අපි ජීවිතේ එක දේවල් වලට ප්ලෑන් හදනවනේ. එතකොට ඒක අපි හිතමු උත්සවයක් කියලා. උත්සවයක් වෙන්න පුළුවන් විභාගයක් වෙන ඔය මොකක් වුණත් අපි ඒක හරියට කරන්න අපි ප්ලෑන් එකක් හදනවා. ඒ වගේම තමයි අපි මේ ප්ලෑන් එකට වැඩ කරනවා. ඒ ප්ලෑන් එකට වැඩ කරන එකත් එක්ක තමයි ජීවිතේ දිනන්න පුළුවන් වෙන්නේ. ඔව් ඔයා කිව්ව හරි. එතකොට අපි ජීවිතේ දිනන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ඉලක්ක. එහෙමනේ? ඔව්. හරි. එතකොට දැන් මට කියන්නකෝ ඔයාගේ ඉලක්කය මොකක්ද කියලා ඇත්තටම? දැනට නම් ඉතින් මගේ තියෙන ඉලක්කය තමයි ඊගාව කෑම වේල. හරි. ඉතින් දැන් ජීවිතේ දිනන්න ඔයා කියන්නේ හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කියලා. එහෙම නේද? අනිවාර්යෙන්ම. එතකොට දැන් ඔයාගේ ප්ලෑන් එක මොකද්ද? ඒ හින්දා වෙන්නේ ඉතින් මේ ඉතින් ඩිග්‍රියක් එහෙම කරන්නෙත් ඉතින් ඒ කියන්නේ ඉගෙන ගන්න පැත්තෙන් ඉස්සරහට යන්න වෙන්නේ නැතිනේ. එතකොට අපිට හොඳ ජොබ් එකක් ඕන වුණාම මේ ජොබ් එකකට යන්න. එතකොට අපිට තව ඉගෙන ගන්න ඕන වුණාම ඉගෙන ගන්න අපිට ඉලක්ක තියෙනවා. හරිනේ? හරි. එතකොට ඔයා හිතලා මට කියන්න බලන්න ඔයා කොයි වගේද ඉලක්කයක් පපුරගන්නේ? ඒ කියන්නේ ඉතින් දැන් අනේ අපිට එහෙම එකපාරට මට මේක ඕනි කියලා අපිට ඒක කරන්න බෑනේ. අපි එකට යන්න ඕනි පියවරෙන් පියවර නෙවෙයිද? ඒකට නම් ස්මාර්ට් ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. ස්මාර්ට් ප්ලෑන් එක නෝමල් ප්ලෑන් එකක් නෙවෙයිද? නෑ ස්මාර්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. පිට කියනවනේ ස්මාර්ට් වෙන්න කියලා. ඒකට ප්ලෑන් එකත් ස්මාර්ට් වෙන්න ඕනේ. ස්මාර්ට් පුරවැසියෙක් බිහි කරන්න නම් ස්මාර්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි මේ යන්නේ පාරක එහෙමනේ ඉලක්කයක් ඉලක්කයක් අපි හඹාගෙන යන්නේ පාරකනේ. ඒ තියෙන අඩියෙන් අඩිය අපිට එක එක මං හිතනවා අභියෝග හම්බ වෙනවා කියලා. ඔව්. අහන්න නැති ඉතින් කොයි වගේ අභියෝගද කියලා. ඔයාම කියන්නකො මොන වගේ අභියෝගද කියලා ඉතින්. ඉතින් මෙහෙමයි අපිට සමහර වෙලාවට හිතනවට වඩා කැප වෙන්න වෙනවා. සමහර වෙලාවට ඒව අචීව් කරගන්න අපිට හිතනවට වඩා අධිෂ්ඨානශීලී වෙන්න වෙනවා. සමහර වෙලාවට කඩාගෙන වැටෙනකොට අපි ශක්තිමත්ව නැගිටින්න ඕන වෙනවා. අර කියන්නේ ෆීනික්ස් කුරුල්ලා අලු ගස්සා දාලා නැගිට්ටා කියලා. ඒ වගේ සමහර වෙලාවට බිඳුවටම වැටෙන්න පුළුවන්. ඒත් අපිට 1 2 3 කියලා ආයි උඩට පියවරම අයින්න වෙනවා. ඔන්න ඔය වගේ අභියෝග ඒ ඉලක්කයක් කරා යන වෙලාවෙදී අපිට හම්බ වෙනවා. හරිනේ මම? දැන් ඔයා කියනකොට තමයි මට මතක් වුණේ. හරිද?
ඔව්. මගේ යාළුවෙක් හිටියා ඉස්කෝලේ. හ්ම්. ඌ පන්ති අන්තිමයා. පන්ති අන්තිමයා. පන්ති අන්තිමයා මම ඉතින් hina වෙවි කිව්වට මම හිටියේ උඩින් එක. මේ වැඩි ඒ කියන්නේ පන්ති ළමයි කියා කරන්නෙත් නෑ. නිකන් මේ නිකාර පන්ති අන්තිමේ අහින්දා නිකන් අර නිකන් පැත්තකට කරලා වගේ. දැන් ගණන් වලට එහෙම ගත්තාම මිනිහට ලකුණු 16යි 17යි ඉංග්‍රීසි මීඩියම් කරේ. ලකුණු 16යි 17යි ඊට පස්සේ සයන්ස් ගත්තාම 35ක් 40ක් විතර තියෙනවා. මේ ඔහොම තමයි හිටියේ. ගෙදරින් සෑහෙන බැනුම් අහනවා ඇතිනේ. ගෙදරින් මිනිහා ගුටි කනවා අවුරුද්දකට 3 වතාවක් ගුටි කනවා. වාර වලටද? මේ පළවෙනි වාරයට ගුටි කනවා, දෙවෙනි වාරයට ගුටි කනවා, තුන්වෙනි වාරයට ගුටි කනවා. මොකද පෙකේදී වාර්තා පොත් අංගනවා. ඒ පෙන්නන්නේ. එයා දැන් මොකද කරන්නේ? එතකොට කොහොමද එයාගේ ජීවිතේ වෙනස් උනේ? හරි. පොඩ ඒක මරු කතාවක් ඈ. ඔන්න ඊට පස්සේ දැන් පොර පන්ති අන්තිමයනේ. ඔව්. දැන් පෙකේදී වාර්තා පොත් අංගනවා, ගෙවල් වලින් ගහනවා, මිනිහට අවුරුද්දකට 3 වතාවක් ගහනවා. බර පන්තිෙම වටිනවා. කොහොම තාත්තා එහෙමත් ඉස්කෝලේට එනවා, මේවා කරනවා, ගුරුවරු හම්බ වෙනවා, කොහොම හරි පොර වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරන්න පටන් ගත්තා. එයා කොහොමද දැන් කියන්නේ වැඩ කරන්නේ? යට මොකක්ද සිද්ධ වුනේ? එකපාරට පන්ති අන්තිමේ වෙලා වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ එතන මොකක් හරි. එයාට ටාගට් එකක් තිබ්බා පොලිසියට යන්න. හරිද? ඒ කියන්නේ යාගේ මුළු ජීවිතේම වෙනස් වුණා. එයාට අර ඉලක්කයක් හම්බ වෙච්ච නිසා. ඔව්. ඊට පස්සේ ඉතින් මේ වැඩ කරනවා. දැන් ඊට පස්සේ පොර දැනගන්නවා මේ ඒක ඒ කියන්නේ এডুকেෂන් පැත්ත විතරක් නෙවෙයි ස්පෝර්ට් පැත්තක් තියෙන්න ඕනි කියලා. හරිද? ඊට අපි 8 වසරේ 9 වසරේ වගේ ඉන්නකොට ඒ කියන්නේ 2008 වගේ ඊට 2008 වසරේ වගේ වයස හිතා ගන්න පුළුවන් වෙයි. මේ නෑ අපි කොහොමත් අර මේ පිරිමි කැම අර වයස කියන්න කැමති නැති එකක් නෑනේ ඔයාලා වගේ. එහෙම කියන් යන්න මෙතන. ඒ කියන්නේ මේ දැන් 2008 වගේ ස්පෝර්ට්ස් කරන්න පටන් ගන්නවා. හරිද? දැන් පොරගේ එකම ටාගට් එක මොකක් හරි සර්ටිෆිකේට් එකක් ගන්න. දැන් අර පොලිසියට යනකොට ඒක පෙන්වන්න එපේ ස්පෝර්ට්ස් කරා කියලා. ඊට පස්සේ දැන් කරනවා. මිනිහා 2008 සෙල්ලම් කරනවා 2008 පරාදයි. හරිද? සෙල්ලම් කරපු ඔක්කොම මීට් පරාදයි. ඊට පස්සේ 2009 සෙල්ලම් කරනවා. සෙල්ලම් කරපු ඔක්කොම මීට් පරාදයි. 2010 සෙල්ලම් කරපු ඔක්කොම මීට් පරාදයි. මිනිහා ඒ වෙනකොට මුළු ඉස්කෝලේ උන්ට ප්‍රසිද්ධයි. හරිද? ප්‍රින්සිපල් අහන්නේ දිනුවද කියලා නෙමෙයි. මොකද ප්‍රින්සිපල් සර් දන්නවා මිනිහා අනිවාර්යෙන් පරදිනවා. ඒ දැන් යාළුවෝ තරහ වෙයි දන්නවා මේක ප්‍රසිද්ධ මාධ්‍යය කියලා හොඳ. නෑ මම නම කියන්නේ නෑනේ කවුද කියලා. ඔව් අපි නම නොකියයි මෙතකොට යාර හරි නෑනේ. හරි කියමුකෝ දැන්. දැන් අවුරුදු 3ක් පරාදයි ඈ. ඊට පස්සේ 2011 සෙල්ලම් කරනවා ඒත් පරාදයි. මං ඇහුවා විලි ලැජ්ජා නැද්ද බං ඔච්චර පරාද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ කවදා හරි මං දිනයිනේ බං මේ මට සර්ටිෆිකේට් එකක් ගන්න එකක් තිබ්බනම් ඇති කිව්වා. හරිද? ඊට පස්සේ 2012ත් පරාදයි. 2013 පරාදයි 2014 පරාදයි. දැන් අවුරුදු 7ක් පරාදයි. එක දිගට පරාදයි. ඒ වෙනකොට පොරගේ এডুকেෂන් පැත්ත උඩට ඇවිල්ලා තිබ්බයි කියන්නේ අන්තිමයට හිටපු මිනිස්සයා ඒ වෙනකොට පන්ති 4 වෙනියට වගේ ඇවිල්ලා හිටියා. පන්ති 4 වෙනියට විතර. වාව්. ඕකේ. ඊට පස්සේ 2015 යනවා මීට් එකට. ශ්‍රී ලංකා රෙකෝඩ් එක. වාව්. ඊට පස්සේ සීරියස්ලි මේ කියන්නේ ඊට පස්සේ 2016 යනවා 2016 පොරගේ ශ්‍රී ලංකා රෙකෝඩ් එක අලුත් කරනවා. වා. ඊට පස්සේ ඒ වෙනකොට උසස් පෙළට අපි දෙන්න එක පන්ති උසස් පෙළත් ඈ. ඊට පස්සේ උසස් පෙළට ගියාට පස්සේ මම හැමදාම පන්ති 1. මාරුවා.
ඉතින් දැන් එයා හොඳ තැනක ඉන්නවද? මොකද එයාගේ ජීවිතේට උනේ එයා පොලිසියට ගියාද? නෑ පොලිසියට යන්න බැරි වුණා. එයාගේ පළවෙනි උපාධිය කළා. දැන් දෙවෙනි උපාධිය කරන ගමන් ඉන්නේ. නයිස්. එවනට පව් නේද පොලිසියට යන ඉලක්කයකුත් හදාගෙන අච්චර මහන්සි වෙලා අන්න බැරි වුණාමත් ඉතින්. ඔව් ඉතින් නෑ සමහර විට එයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න ඇති. හැබැයි මෙහෙම ඒකනේ මම කිව්වේ අපි ඉලක්කයක් හම්බාගෙන යනකොට එක එක තැන්වලදී එක එක ප්‍රශ්න එනවා. එතකොට සමහර වෙලාවට අපිට පාර වෙනස් කරන්න, ඒ ඉලක්ක වෙනස් කරන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හරිනේ? ඔව් ඒ මං හිතන්නේ එයාගේ ඉලක්කයට යන පාර වෙනස් කරයි කියන්නේ අලුත් ඉලක්කයක් හොයාගත්තා. අන්න ඒක ඉලක්කයක් නැති වුණා කියලා අපිට මුළු ජීවිතේම නැති වෙන්නේ නැහැ. වෙන ඉලක්කයක් හම්බ වෙන්න පුළුවන්. ඔව් ඒකට හොඳ ස්මාර්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අන්න ඒකයි ස්මාර්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. So, you can subscribe our channel. Also, like, comment and share. ඒකෙදි ඉස්සල්ලාම අපි බලන්න ඕනේ ඉලක්ක කියන්නේ මොකක්ද කියලා. කියන්නේ අපි ඉලක්කය අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඔයා කියන්නේ නිකන් දැන් අපිට ඒකට මෙතොලොජි එකනේ. ඔව් අපි රිසර්ච් එකක් කරනකොට අපි රිසර්ච් එකේ මෙතොඩොලොජි එක කරනවා වගේ තමයි. ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ ඉලක්කය කියන්නේ මොකද්ද? identify the aim. අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ aim එක මොකද්ද කියලා. එතකොට අපි කොයි වෙලේකවත් මං හිතන්නේ ඒක අඳුර ගන්න වෙලාවට අපි අනිත් කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනි කියලා. මං හිතන්නේ තමන්ට තියෙන ඕනි තමන්ගෙම කියලා නිශ්චිත ඉලක්කයක්. මං හරිනේ? නෑ තමන්ගෙම ඉලක්කයක් තමන් හදා ගන්නකොට තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නෑ ඇත්තටම. ඒක තමයි මත් කියන්නේ. දැන් අපි යාළුවා එහෙම කරනවා, ලොකු අම්මගේ පුංචිගේ නංගිගේ දුව එහෙම කරනවා. එහෙම කියන්නේ නැතුව මම හිතන්නේ තමන්ගෙම කියලා ඉලක්කයක් තමන්ට තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම දැන් ඕක හොඳටම තියෙන්නේ දැන් ගන්නකො උසස් පෙළ විභාගේ. ඒතකොට ළමයිගේ ගොඩක් ළමයිගේ තියෙන ඉලක්කයක් තමයි විශ්වවිද්‍යාලයට යන එක. එතකොට දැන් අම්මලා තාත්තලා ගොඩාක් ප්‍රෙෂර් කරනවා. දැන් ඒ නමයක් තිබ්බ ගමන් දැන් ඇත්තටම කොල්ලට සාහිත්‍ය පුළුවන්, සිංහල පැත්ත පුළුවන්, ඒවා හොඳටම පුළුවන් කොල්ලෙක් කියන්නකො ළමයාට. හැබැයි ඒ මිනිස්සයා ඒ නමයක් දානවා. මීටරයක් හොඳ මීටරයක්. හැබැයි ඒ මිනිස්සයා ගොඩක් ආසාර සාහිත්‍ය පැත්තෙන් යන්න. එතකොට අම්මලා තාත්තලාගේ අර අල්ලපු ගෙදර මේ අක්කගේ පුතා කරනවා මැත්ස්. අනිත් පැත්තේ ගෙදර අක්කගේ පුතා කරනවා, එහෙම නැත්නම් අයියාගේ පුතා කරනවා බයෝ. එහෙම නැත්නම් ටෙක්නොලොජි. එහෙමයි කියලා අර මිනිස්යාගේ පාර වෙනස් කරලා අර බයෝ කරන්න ඕනේ, ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ඔයා ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ මේ කියලා යවපුවාම ඒක හරි මේ කියන්නේ මිනිස්සෙක්ගේ අර ඉලක්ක හදාගෙන මේව කළා තියෙන මිනිස්සෙගේ සම්පූර්ණ ආත්මයම මරනවා වගේ වැඩක් ඒක. ඇත්තටම ඒක හරි. එහෙම බැලුවහම අපේ පෞද්ගලික ජීවිතය තව ගොඩක් අර්ථවත් කරගන්න එක, සුබදායි කරගන්න තව එක පියවරක් හරි උඩින් ඉන්න අපි මේ මං කියන්නේ වර්තමානයේ ඉන්න පියවරට වඩා එක පියවරක් හරි උඩින් ඉන්න මම හිතන්නේ ඉලක්ක කියන එක වැදගත් වෙනවා. හරිනේ? අනිවාර්යෙන්ම තියෙන්න ඕන ඉලක්කයක්. ඉලක්කයක් නැතුව වැඩක් නැහැ. මම ඒකයි කියන්නේ මං හැම වෙලේම කියන්නේ මගේ යාළුවන්ටත් කියලා තියෙනවා හීන තියෙන්නේ නිදා ගන්නකොට දකින්න නෙමෙයි. අත්තරගෙන දකින්න. ඒක තියෙන්නේ ඒ කියන්නේ හීනයක් කියන්නේ අපිට නිදා ගන්න දෙන්නේ නැති එකක්. ඒක මට කිව්වේ අර මං කිව්වේ අර පන්ති අන්තිමේ වුණා කියලා. ඌ මට කිව්ව දෙයක් තමයි මචං මට මෙහෙම හීනයක් තියෙනවා පොලිසිය යන්න. මම මේකට වැඩ කරනවා. එතකොට ඒක තමයි මගේ හීනේ. හැබැයි ඒ හීනේ මම නිදාගෙන දකින්න එක නෙමෙයි. ඒක මට නිදා ගන්න දෙන්නේ නැති එකක්. හැබැයි ඉතින් ඒ මිනිස්යාගේ වරදින්නේ. ඒ මිනිස්යාට ඒ පොලිසිය තැන්ට යන්න බැරි වෙන ඉතින් ඒ රජයන් ඒවා ගැසට් කරේ නැහැ. ඒකට ඒ මිනිස්යාගේ වයසත් ඒ කියන්නේ මේ වයස සීමාවක් තියෙනවනේ. ඒ වයස සීමාව ඉවරුනාට පස්සේ ඉතින් එයාගේ ඉලක්කේ වෙන පැත්තකට හදාගත්තා. එතකොට එයාව අපි දැන් උදාහරණයකට හරි ගමුකෝ. දැන් එතකොට එයාගේ ප්ලෑන් එකක් තිබ්බනේ ඉලක්කේ ළඟා කරගන්න. මම හිතනවා අනිවාර්යෙන් අපිට ඔය මෙතොලොජි එකේ දෙවනි පියවර වෙන මැත්තේ ප්ලෑන් එක හදාගන්න කියලා. එයාට තිබ්බ නේද මේක? ප්ලෑන් එකක් අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ප්ලෑන් එකක් නැතුව මේව කරන්න මේ කියන්නේ ඉලක්කයක් තිබ්බට වැඩක් නැහැ. ඉලක්කේ අපි ඉලක්කේ ඇචීව් කරගන්න අපිට ප්ලෑන් එකක් තිබ්බේ නැත්තම්. ඒක තමයි ස්මාර්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම.
අපිට පුළුවන් නේද ඒ ප්ලෑන් එක හදාගන්න. දැන් අපි කිව්වනේ අරයට තියෙන ඉලක්කය නෙමෙයි තමාන්ට තියෙන්න ඕන කියලා. ඒ වුණාට මං හිතනවා ප්ලෑන් එක හදාගන්න අපිට අනිත් අයගෙන් උදව් ගන්න පුළුවන් ඇති කියලා. ප්ලෑන් එක හදාගන්න අපිට අනිත් අයගෙන් උදව් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අර ඒ වගේ ඉලක්ක තියෙන කට්ටිය එයාලගේ ඉලක්ක ඇචීව් කරපු විදිය සමහර කට්ටිය කියලා තියෙනවනේ. ඇත්ත අපිට ඒවෙන් ආදර්ශ ගන්න පුළුවන්. ආදර්ශ ගන්න පුළුවන්. එතකොට දැන් ඔය මට හම්බෙලා තිනවා ඩොක්ටර් කුමාර් සර්. එතකොට ඒ සර් එහෙම හරි ලස්සනට කියනවා කොහොමද අපි ඉලක්කයක් හදාගන්න ඕනේ, කොහොමද ප්ලෑන් එකක් හදාගන්න ඕනේ කියලා හරි ලස්සනට ඒක කියනවා. ඇත්තටම අපිට පරමාදර්ශී චරිතයක් කියන එකත් සමහර වෙලාවට පැයෙන් වටිනවනේ. අනිවාර්යෙන් එහෙම පරමාදර්ශී චරිතයක් ඉන්න ඕනේ නේද? මට නෑනේ යන්නේ. ඇත්තටම එහෙම ගන්න ඕනේ කාව හරි. ඇත්තටම එහෙම ඉන්න ඕනේ කිව්වට මම මේ කල්පනා කරේ මගේ කවුද පරමාදර්ශී චරිතය කියලා. මටත් එහෙම එක්කෙනෙක් නැහැ. ඒකනේ. හරි අපි මේ එක්කෙනෙක් හොයාගමු. දැන් මට කියන්නකෝ දැන් අපි හිතන් ඉන්නවා ඉලක්කයක් අපි නිකන් ළඟම ඉලක්කයක් ගමුකොනේ එක්සෑම් එකට A+ එකක් ගන්න හිතාගෙන අපි වැඩ ටික කරනවා. අපිට වැඩ කරන්න තියෙන්නේ මාස 3යි නම් අපි මාස 5කට ප්ලෑන් ගහලා හරියනවද? එක්සෑම් එක මාස 3ෙන් තියෙනවා නම් මාස 5ක ප්ලෑන් එකක් ගහන්න පුළුවන්. එක්සෑම් එකට මාස 5ක් තියෙනවා නම් අන්න ඒකයි. එතකොට අපි අර මාස 3ට ඒ වැඩ ටික කොහොමරි කරගන්න ඕනේනේ. ඒකට අපිට පුළුවන් ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගෙන ටයිම් මැනේජ්මන්ට් කරන්න. ඒක අපිට පුළුවන්. ඒකට අපි මෙන්න මේ වැඩේ තමයි මුලින්ම කරන්නේ. අපි හිතමුකෝ අපිට සාමාන්‍ය කැම්පස් එක සෙමෙස්ටර් එකට සබ්ජෙක්ට් 9ක් විතර තියෙනවා කියලා. එතකොට අපිට එතනින් අමාරු මේවට මුල් තැන දීලා එතකොට ලේසි ඒවා හලන්න කියනෝ නෙවෙයි. උන්ට අපි මුල් තැන දෙන්න ඕනේ. චුට්ටක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ. අපිට අමාරු ඒවටනේ. එතකොට ඒ වගේ ඒවා පිළිවෙලට හදාගෙන අපි එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රයොරිටි ලිස්ට් එකක් හදනවා කියලා. ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි දැන් ප්‍රයොරිටි ලිස්ට් හදන්න කිව්වා. ඒ කට්ටිය ලිස්ට් එකක් හදනවා. ඒ කියන්නේ එයාලගේ ඔළුවේ හරි තියෙනවා මම මේ ටික තමයි කරන්නේ කියලා. හැබැයි දැන් ඔය එක්සෑම් එකක් වගේ ගත්තාම කරන්න තියෙන හොඳම දේ තමයි දැන් හිතන්නකෝ අපිට තියෙනවන්න සබ්ජෙක්ට් 10ක් තියෙනවා කියලා. එතකොට සබ්ජෙක්ට් 10ක් තියෙනකොට අපි මාස 3ක ප්ලෑන් එකක් හදලා අපි හිතන්නේ A සබ්ජෙක්ට් එක B සබ්ජෙක්ට් එක C සබ්ජෙක්ට් එක එහෙම තියෙනවා සබ්ජෙක්ට් 10ක්. ඊට පස්සේ අපි අපේ ප්‍රයොරිටි ලිස්ට් එක හදාගත්තට පස්සේ ඔයා හිතන්නේ අපි කෝකද ඉස්සෙල්ලාම පාඩම් කරන්න පටන් ගන්නවා? මං හිතනවා අමාරුම එකෙන්ම පටන් ගන්න හොඳ නෑ කියලා. ඒකට අපිට බෝරින් වෙනවා වැඩි. තමයි හැමති දෙයින් පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඒක ආසාව වැඩි වෙලා ඊට පස්සේ අර අමාරු ඒවා වුණත් කරගෙන යන්න පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙනවා. මම මෙහෙම කිව්වොත් අපි පාඩම් කරන්න පටන් ගන්නවා එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එක. ඔයා කියන්නේ ටයිම් ටේබල් දීලා තිබ්බොත්? ඔව් ටයිම් ටේබල් දීලා තිබ්බොත් අපි පාඩම් කරන්න පටන් ගන්න එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එකෙන්. එක්සෑම් එකේ අන්තිමම සබ්ජෙක්ට් එකෙන් පාඩම් කරන්න පටන් ගත්තාම එක්සෑම් එකට එන දවසට කලින් දවසේ දවස් දෙකකට වගේ කලින් අපි පාඩම් කරන්නේ එක්සෑම් එක ඉස්සෙල්ලාම පටන් ගන්න සබ්ජෙක්ට් එක. එතකොට එහෙම පාඩම් කරගෙන යනකොට අහපව් එක්සෑම් එක ඉවර වෙන දවසට අපි පාඩම් කරනකොට ඔන්න අපිට පාඩම් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම පාඩම් කරපු එක නැවත මතක් කිරීමක් කරගෙන තියෙනවා. good point. ඒක ඒ කියන්නේ අපි ටයිම් මැනේජ්මන්ට් ඥානවන්ත විදිහට භාවිතා කරන්න ඉතින් මම ඥානවන්ත පිළිතුරක් ලබා දුන්නා. අම්මෝ බූරු පැටිය ඔයා නේද අර වීඩියෝ එකේ ඉන්න? බූරු දෙනත් ඔයා නේද? ඉතින් ඔයා එතකොට අශ්වයාද? එහෙමනම් මට එන්න එපා අර බූරු දෙන්න කියන්න. නෑනේ එතන ඉන්නේ බූරුව දෙන්නේ නෙමෙයි. එතන ඉන්නේ අස්සෙකුයි බූරුවෙකුයි. ඉතින් එතකොට ඔයා තමයි බූරුව. ඉතින් ඔයාට දුවන්න බෑනේ. ඒ වුණාට මම බූරුව නෙමෙයි මං අශ්වයා. එහෙනම් ඒක වෙනස් කරන්න වෙන්නේ එක්ක අස්සයෝ දෙන්නෙක් හරි බූරුවෝ දෙන්නෙක් හරි. අයියේ ඒතකොට මට බූරු දෙන්න කියන්න පුළුවන්. මට බූරුව වෙන්න බෑ නේද? නෑ බූරුවා වෙන්න බෑ. හරි. එහෙනම් ඉතින් අපි කිව්වා වගේම ඒකට යන්න ටයිම් මැනේජ්මන්ට් එකක් හොඳ විදිහට තමන් හදාගන්න ඕනේ. එතකොට අපිට මං හිතනවා ඒ අතරතුරේදී නිකන් අර මල් පාවඩ මතින් එවිදගෙන යන්න බෑනේ.
එක එක ප්‍රශ්න එන්න පුළුවන් කියලා. එහෙම නේද? ඔව් මට එක බොහොම වටිනාවන්ත මිනිස්සෙක් කිව්ව කතාවක් තියෙනවා. ඔව්. කවුද කියන්න බෑ. නෑ කවුද කියන්න බෑ. හා. හරිද? අපි පස්සේ දවසක නම කියමු. හා. දැනට මෙහෙම කියමුකෝ. එයා කියනවා ඔයාගේ ඉලක්ක වලට යනකොට අපේ ඉලක්ක වලට යනකොට අපේ ජීවිතේට ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න මග නතර වෙන්න එපා. එහෙම මග නතර වුණොත් ඔයාට ඔයාගේ ඉලක්කයට යන්න බෑ. ඔයාට ඔයාගේ ජීවිත කාලෙම වෙන්නේ අර ඔයාට ආපු ප්‍රශ්න වලට උත්තර දෙදී ඉන්න විතරයි. ඒ ප්‍රශ්න පොඩ්ඩක් ස්කිප් කරගෙන ඔයා යන්න ඉස්සරහට. ඊට පස්සේ ඔයා ගිහිල්ලා ඔයාගේ ටාගට් ඇචීව් කරාට පස්සේ කඩුව හම්බෙන ඔයාගේ අතට. හතර අතේ වනන්න කියනවා. අර තමන් ස්කිප් කර ආපු ප්‍රශ්න එකින් එක අරගෙන උත්තර දෙන්න පටන් ගන්න කියනවා. ඒක ඇත්තටම හරි වටින කතාවක් නේ. ඇත්තටම මාර වටිනා පුද්ගලෙක් යා. හරි මං හිතනවා එකෙන් තව අපිට තව පැත්තක් ගැන ගන්න පුළුවන් කියලා. අපි සමහර වෙලාවට අපිට මේ ස්කිප් කරන්න බැරි ප්‍රශ්න එනවා. ඔයා පිළිගන්නවද ඒක? මොන වගේ ප්‍රශ්නයක්ද? උදාහරණයක් කියන්න මට මේ වෙලාවේ ඇත්තටම එහෙම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ වුණාට මට හිතෙනවා එහෙම ප්‍රශ්න එනවා කියලා ජීවිතේ. අපිට ස්කිප් කරන්න අමාරු ප්‍රශ්න. හරියට නිකන් ලෙඩක් දුකක් ඊට පස්සේ කරදරයක් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේ. මං කියන්නේ අනපේක්ෂිත විදිහට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මම හිතනවා අන්න ඒකයි වගේ වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් හරි මට මතක් වුණා. දැන් හිතන්නකෝ මේක මගේ යාළුවෙක්ට නෙවෙයි මේක සිද්ධ වුණේ මටමයි. හරිද? මොකද්ද කියන්න බලන්න. So, you can subscribe our channel. Also, like, comment and share. නෑ ඒක කියන්නේ මම කියන්නේ අනපේක්ෂිතව සිද්ධ වෙච්ච දෙයක්. මගේ චූටි කාලේ ලොකුම ඉලක්කයක් තමයි ලස්සන්ට කියන්නේ හොඳට නටන්න පුළුවන් නර්තන ශිල්පිනියක් වෙන එක. මං එතකොට අවුරුදු 4 විතර ඉඳන් තමයි නැටුම් පුරුදුනේ. හරිද? හරි. ඒ වුණාට මේ ඔය කතාව කියලා ඉවරලා මට චුට්ටක් ඕක මතක් කරන්න. මටත් මරු කතාවක් තියෙනවා කියන්න. ඔන්න ඉතින් එතකොට මම ජීවිතේ දැන් හිතන් හිටියා මම පන්ති ගියා මහන්සි වුණා ලස්සනට නටන්න පුළුවන් වෙනවා කියලා සමස්ත ලංකාව ගිහින් තියෙනවා. දැන් ඉතින් මං ගැන මම මේ වර්ණනාවක් කරනවා කියලා හිතන්න එපා. හරිද? මං ඉතින් අර එහෙම උදාහරණයක් විදිහට ඉතින් මාවම ගන්න කියලා ඒ සින්ද තමයි කියන්නේ. දැන් මම නම් පිට කට්ටියනේ ගන්නේ. දැන් ඔයාම උදාහරණයට ගත්තාම නම කියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔව් හරිද? ඊට පස්සේ ඉතින් දැන් මට අවුරුදු 10ක් ලබන තැනදී මම ඇත්තටම කිව්වොත් ලොකු මගේ ජීවිතේට එන්න පුළුවන් අනුතරකට මුහුණ දුන්නා. ඒකත් එක්ක මම අනුතර ඒක අපි නොකියමු. හරිද? අනුතරකට මුහුණ දුන්නා. එතකොට අනුතරෙන් පස්සේ සිද්ධ වෙච්ච ආබාධයක් නිසා මට අපව කවදාවත් ඒ නටන්න පුළුවන්. ඒනට අර කලින් නැටුවා වගේ නටන්න ඉතින් බැරි වෙනවා. හරිද? ඉතින් දැන් ඔයා නැටුම් කරන්නේ නැද්ද ඉතින්? දැන් කරන්නේ නැහැ. ඉතින් මොකක් හරි ෆන්ක්ෂන් එකක් වගේ තිබ්බ චුට්ටක් නටනවා. ඒ අර ඉතින් එහෙම හදාරන්නේ නැහැ නර්තනේ. එතකොට ඉතින් අවුරුදු 4 ඉඳන් අවුරුදු 10 කියන අවුරුදු 6ක් තිස්සේ විතර ඉගෙන ගත්ත දේ ඉතින් මට අතාරින්න සිද්ධ වෙනවා. හේතුව ඒ අදාළ කෙනෙක් ඉතින් මට කියනවා නටන්න බෑ ඔයාට. එයා මම දන්නෙත් නෑ. ඒ අවුරුද්ද තමයි දැනගත්තේ. මට එහෙම කියනවා. ඒකෙන් මට පැත්තෙන් ඉදිරියට යන්න බැරි වෙනවා. ඉතින් එතකොට මගේ ඉලක්කය වෙනස් වුණා. අවුරුදු 6කට පස්සේ මම වෙන ඉලක්කයක් හොයාගත්තා. අතෙන්දි කඩන් වෙනවා සමහර විට අද මං මෙතන ඉන්න නොඑන්න තිබ්බ නේද? ඒ කියන්නේ අපි ඇඩැප් වෙන්න ඕනේ නේද? අනික අපි එතෙන්දි කඩන් වැටෙන්න හොඳ නෑ. අපි ඒකට ඇඩැප්ට් වෙන්න ඕනේ. කියන්නේ අපි ඒකට කොහොමද කියන්නේ? අනුවර්තනය වෙන්න ඕනේ. අපි ෆ්ලෙක්සිබිලිටි විදියට අනුවර්තනය මොකද? නම්‍යශීලී විදියට අනුවර්තනය වෙන්න ඕනේ. අන්න හරි. අපි ඒකට අනුවර්තනය වෙන්න ඕනේ. දැන් අර අවුරුදු 6ක විතර තිබිච්ච මහන්සිය
පොඩ පැත්තක දාලා ඉතින් සිද්ධ වුණා අවුරුදු 10ක් ළමෙක් කියන්නේ ඉතින් පොඩිනේ නේ. ඒකට අර වගේ දෙයක් වෙනවා කියලා කියන්නේ ඉතින් කොච්චර ඒක මනසට වදින්න පුළුවන්ද? එහෙම වෙලත් පාර වෙනස් කරගෙන ඉතින් මෙච්චර දුර ආවා. මගේ යාළුවා වුණත් මේ අවුරුදු මට කියනවා මචං මං අවුරුදු 16ක් එකම ටාගට් එකකට වැඩ කරා කිව්වා. අවුරුදු 16ක් නේ. ඔව්. කොච්චර කාලද? මට මේ අර පසුතැවීමක් තියෙනවා කිව්වා. හැබැයි ඒත් ඉතින් මගේ වරදින් නෙවෙයිනේ. ඔව් ඒක. එයාගේ මිස්ටේක් කියන්නේ එයා හරියට එයාගේ ඒක හරියටම ප්ලෑන් කරලා තිබ්බා. මේක තමයි. හරි. අපි හිතනවා එතකොට අපිට ඒකට අනුවර්තනය වෙන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ. එතකොට අපිට උදව් කරන්න අපේ වටේ මිනිස්සු ටිකක් ඉන්න ඕනේ. ඔයා කියන්නේ අපිට ඒකට උදව් කරන වටපිටාවක් තියෙන්න ඕනේ. වටපිටාවක් තියෙන්න ඕනේ. يعني අම්මා තාත්තා කොහොමත් අපුව අතාරින්නේ නැහනේ. ඒකත් ටිකක් ඩිපෙන්ඩ් වෙනවා නේද? සමහර දෙමෝපියෝ අපි ඉගෙන පස්සේ දවසක මාතෘකාවකින් කතා කරමු. මම හිතනවා ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඔව් ඒක හැබැයි කතා කරන මේක මේ ඒක ලොකු මාතෘකාවක් කතා කරනවා නම්. ඔව් ඒක නේ අපි පස්සට තියමු. හැබැයි මේ මම හිතනවා දෙමෝපියොත් ඇතුළු වෙන්නේ නැතුව හරි අපිට ඒ කිව්වත් වගේ මේ සහාය දෙන්න පුළුවන් පරිසරයක් තියෙන එක වටිනවා. ඕකේ අපේ මිනිස්සු වරද්ද ගන්න ලොකුම දෙයක් තමයි යාළුවෝ. යාළුවෝ. මම වගේ නේ. මොකද මේ දැන් හිතන්න දැන් සමහර වෙලාවට දැන් මෙහෙම ඉලක්කයක් තියෙන ඉලක්කයකට වැඩ කරන මිනිසෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්යාට හම්බෙන යාළුවෝ 4 දෙනෙක් හම්බෙනවා. හරිද? හිතන්න දැන් කැම්පස් එකේ ඉන්නේ. හරිද? දැන් ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා අන්තිම අදියරේ ඉන්නවා. තමන්ගේ ඉලක්කයට මේ කැම්පස් එකේ උපාධිය සම්පූර්ණ කරලා වෙලා එළියට ආපුවම ඇචීව් කරගන්න පුළුවන්. තමන් හදාගෙන තියෙන තමන්ගේ ප්ලෑන් එක සක්සස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගිහලා සෙකන්ඩ් ඉයර් වගේ දැන් ෆස්ට් ඉයර් හොඳට වැඩ කරගෙන ඉන්නවා. සෙකන්ඩ් ඉයර් වගේ ගියාට පස්සේ කාමරේ තව යාළුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා. හා 3 දෙනෙක්. හා 4 දෙනා 3 දෙනා. හා 3 දෙනෙක්. නෑ දැන් 4යි. දැන් අර හොඳට වැඩ කරන එක්කෙනයි එයායි තව 3 දෙනෙකෝ ඉන්නවා. දැන් යාළුවෝ උන්න 3 දෙනෙක් හම්බුණා. හරි. තන්නකෝ ඔය හම්බිච්ච යාළුවෝ 3 දෙනා හොඳට බොන. ඔය හංගන්න දෙයක් නැහැ. හොඳ ගංජාකාරයෝ 3 දෙනෙක් කියලා. හරි. හරිද? හිත කැම්පස් එක ඇතුලේ වවලා ගහන්නේ. ගංජා. හරිද? මන් දන්නේ නැහැ වෙනවද නැද්ද කියලා. මන් නිකන් කතාවට කිව්වේ හිතන් හොඳ ඒ කියන්නේ ගංජා ගහන යාළුවෝ 3 දෙනෙක් තමයි හම්බෙන්නේ කාමරේට. එතකොට අර මිනිහයාට පාඩම් කරන්න අමාරුයිනේ. ඔව් ඇත්ත. එතකොට එක්කෙනෙක්ින්ද 3 දෙනෙක් අර වැරදි වැඩේ නවත්තයිද? එහෙම නැත්නම් අර 4 වෙනියක් අරකට යයිද? ගොඩක් වෙන්නේ මොකද්ද? මම හිතනවා ගොඩක් වෙන්නේ දෙවෙනි එක කියලා. අර ඒකෙන් ඒ දේවල් කරන්නේ නැතිව අර බේරිලා ඉන්න 4 වෙනියත් අර 3 දෙනත් එක්ක එකතු වෙලා ඒ දේවල් වලට ගියපුවාම ටාගට් වෙනස් වෙන්න පුළුවන්. අරද ගොඩාක් මිනිස්සු මම දැකලා තියෙනවා ගොඩාක් මිනිස්සු දඬුවම් විඳින තැන් වලට යන්නේ. කියන්නේ හිරගෙවල් වල ඉන්නේ ගොඩක්ම වෙලාවට යාළුවෝ හින්දා. නරක ඇසුර හින්දා. ඒ හින්දා අපි හැම වෙලේම අපි ආශ්‍රය කරන්න තෝරගන්න මිනිස්සු අපිට සහාය වෙන්න පුළුවන් මිනිස්සු වෙන්නත් ඕනේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ හදාගෙන තියෙන්න ඒ කියන්නේ ඒ මිනිසුන්ට තියෙන්න ඕනේ ඇචීව්මන්ට් එකක්. ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මම කොහොම ඇචීව්මන්ට්ස් තියෙන්න ඕනේ. මම කොහොමද ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ එහෙම නැතුව තව ඒ කියන්නේ Tamanට ඉලක්කයක් නැති මිනිස්සෙක්ට තව කෙනෙක්ට ඉලක්කයකට උදව් කරන්න බෑනේ. යාළුවෙක් විදිහට මග පෙන්වීම කරන්න පුළුවන්. හරිද? මොටිවේට් කරන්න පුළුවන්. ඔය මොකුත්ම කරන්නේ නැත්තම් ඔය මොකුත්ම Tamanට කරන්න බැයි නම් උගේ ගමනට බාධාවක් වෙන්නේ නැතු ඉන්න ඕනේ. ඇත්ත. අපි යාළුවෝ ගැන දවසක් කතා කරමු නේද? ගොඩක් අනිවාර්යෙන් යාළුවෝ ගැන කතා කරන්න ඕනේ. යාළුවෝ ගැන, ගුරුවරු ගැන, අම්මා තාත්තා ගැන ඒවා වෙනම මාතෘකා විදිහට කතා කරන්න ඕන දේවල්. ඔව් හරි. එතකොට අපි දැන් යාළුවෝ විතරක් නෙවෙයි නේ ඒ වුණාට මම හිතනවා යාළුවෝ විතරක් නෙවෙයි අපිට ඉන්න ඕනේ පරිසරය කියලා. අර කිව්වත් වගේ දෙමෝපියෝ, යාළුවෝ, ගුරුවරු ඊට පස්සේ Tamanට අර අපේ කලින් කිව්වත් වගේ චරිතයක්
තියෙන්න ඕනි කවුරු හරි එහෙම තම මොටිවේට් කරන්න පුළුවන් චරිතයක් තමන්ගේ වටපිටාවේ ඉන්නවා නම් අපි වැඩි ඕන ඉතින් සහකාරිය උනත් ඒකට හේතු වෙන්න පුළුවන් ඒ පරිසරය ඇතුලේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හරිනේ. හරි. ඒ වගේම දැන් ඔය දැන් අපිට දැන් ඔය දැන් උදව් කරන කට්ටිය ඉන්නවා ඊට පස්සේ ප්ලෑන් එකක් තියෙනවා ටයිම් මැනේජ්මන්ට් කරගෙන ඔක්කොම මේව කරලා ගියාට වඩා අපිට තියෙන්න ඕනේ බැලන්ස් ලයිෆ් ස්ටයිල් එක. බැලන්ස් ලයිෆ් ස්ටයිල් එක. එහෙම නැතුව බෑනේ ඒ දෙක කරන් දැන් යුනිවර්සිටි එක ගන්නකො. හරිද යුනිවර්සිටි එකක්ම ගමුකෝ. යුනිවර්සිටි එකක් ගත්තාම ඇකඩමික් තියෙනවා. හරිද? එතකොට ඇකඩමික් තියෙන ඒ වටපිටාව ඇකඩමික් වල ඉන්න ගමන් ක්‍රීඩා කරනවා. කලාව තියෙනවා, දේශපාලනේ තියෙනවා. ඔය හැම දෙයක්ම විද්‍යාර්ථයෙක් විදිහට කරනවානේ. එතකොට හිතන්නකෝ ක්‍රීඩා විතරක් කරන්න කිව්ව. ඇකඩමික් පහලට යන. ඔය කැම්පස් යන. එහෙම නැත්නම් යුනිවර්සිටි යන. එහෙම නැත්නම් සරසවියට යන, විශ්වවිද්‍යාලයට යන කට්ටිය මොන කතා කිව්වත් අංක 1 වෙන්න ඕනේ ඉගෙනීම. නෑ මම හිතනවා සමබරව කරන්න පුළුවන් නම් එයා හැමදේටම යොමු වෙන්න ඕනි කියලා. අංක 1 ඒක උනත් මම හිතනවා අනිත් එකත් ඒහා සමානව කරන්න පුළුවන් අය ඉන්නවා. ඔව් ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙමෙයි. සමහර කට්ටිය ඉන්නවනේ. කියන්නේ මම S2කටම දැකලා තියෙනවා. මම ඒක එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. සමහර කට්ටිය ස්පෝර්ට්ස් විතරයි. ඒකට ඇකඩමික් පැත්ත නැහැ. සමහර කට්ටිය ස්පෝර්ට්ස් කරනවා දේශපාලනේ විතරයි. ස්පෝර්ට්ස් සහ දේශපාලනේ පොලිටික්ස් කරනවා ඇකඩමික් නැහැ. එහෙම වැඩක් නැහැ. ඇත්තනේ. ඇකඩමික් ස්පෝර්ට්ස් කරනවා නම් පොලිටික්ස් කරනවා නම් ආර්ට් එකක් කරනවා නම් ඒ හා සමානම ඇකඩමික් පැත්ත ගෙනියන්න ඕනේ. මොකද ඔය මොනවා කරත් එළියට එන්නේ ඇකඩමික් ටික කරගන්න බැරුව. ඒ කියන්නේ හිතන්නේ ඩිග්‍රියක් නැහැ කියලා. උපාධියක් නැතුව එළියට එනවා වැඩක් නැහනේ. කාලේ කොච්චර අපරාධිත බාන්න ටයිම් මැනේජ්මන්ට් කාලේ කියන්නේ රංහා සමාන දෙයක්. ඒ කියන්නේ අපි හැම වෙලේම ටාගට් එකක් ඇචීව් කරනවා නම් අපි ඒක ඉෆෙක්ටිව්ලි වගේම එෆිෂියන්සි විදිහට ඇචීව් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. හරියට හරි. හරි. ඉතින් දැන් මේ වගේ පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා අපිට පුළුවන් වෙනවා තමන්ගේ ඒ ටාගට් එක ඇචීව් කරන්න. හරි මම දෙයක් දැක්කා. ඒ කියන්නේ මේක මම පොතකින් ඇත්තටම දැක්කේ. ඒක මම තව තැන්වල දැකලා තියෙනවා. ඒ පොතේ තිබුණේ ඒ පොත අයිති අපේ නවක ලේඛිකාවක් වෙන දිසරණී ඩී නිර්මාණයක් අත. එතකොට ඒ පොතේ මම දැක්කා මේ වැරදුනොත් ඉගෙන ගන්න හරි ගියොත් සමරන්න. අන්නේ වචන ටික කියන්නේ ඒ විදිහටම නෙවෙයි මට මතක විදිහට ඒක හරි ලස්සන විදිහට අක්කා ලියලා තිබුණා. උනට අදහස තිබ්බේ ඒක. ඉතින් මම හිතනවා අපිට මේ ඉලක්ක වලට යනකොට සමහර වෙලාවට එකපාරෙම මේ ඉලක්කය ජයග්‍රහණය කරන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නවනේ තෝමස් ආල්වා එඩිසන් මහත්මයා 999 වතාවක් තම ඒ කියන්නේ බල්බ් එක දල්වන්න උත්සාහ කළා. එයා 10 වෙනි වතාවේදී තමයි සාර්ථක වුණේ. ඉතින් ඔයා බාන්න SpaceX කාගේද? 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 වාත් අහන්නේ කාගේද? ඉතින් ඔයා නිදන්නේ. මේ අපේ ලෝකේ ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක්. එයාගේ SpaceX එකේ එයා රොකට් එකක් යවනවා. ඒක කීපාරක් අසාර්ථක වෙනවද බලන්න. හැබැයි එයාගේ ඒ උත්සාහය අත්තරින්නේ නැහනේ. දැන් බාන්න මගේ යාළුවා වුණත් දැන් ඔය අපි දැන් ඔය කිව්වේ දැන් තෝමස් අල්වා එඩිසන් ඊට පස්සේ මේ ඉලෝන් මස්ක් කියන්නේ ලෝක ප්‍රසිද්ධ චරිත. දැන් මේ මිනිස්සයා එහෙම ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයිනේ. හැබැයි බාන්න අවුරුදු 8ක් එක දිගට පරාද වෙනවා. නැත්තම් අවුරුදු 8ක් එක දිගට පරාද වුණාට පස්සේ අවුරුදු 8කට පස්සේ ශ්‍රී ලංකා රෙකෝඩ් එකකට යනවා. අවුරුදු 16ක් එකම ටාගට් එකකට වැඩ කරනවා. දැන් මට නම් ඇත්තටම අවුරුදු 8ක් පරාද වෙනාගේ මොන විලිලැජ්ජාවක්ද කියන්නකෝ. ඒ කියන්නේ ඉස්කෝලේ හැමෝම දන්නේ. ඒ කියන්නේ මං කියන්නේ මට නම් හරි අමාරුයි. ඒ කියන්නේ එච්චර කල් අල්ලන් ඉන්න. මොනවා වුණත් අර සාර්ථකත්වයේ කියන එක පස්සෙන් ඇවිල්ලා අනේ දැන්
අනේ සං කියලා ඔයාගේ කනට ගහලා මේ එන්න මේ මම මේවාට සාර්ථකත්වයක් අරන් ආවා කියලා එහෙම එන්නේ නැහැ. අපිට සාර්ථකත්වය හස්තෙන් දුවන්න වෙනවා. එහෙම දිව්ව මිනිස්සයා තමයි ඇත්තටම සාර්ථක වෙන්නේ. ඇත්තට මේව සාර්ථක වෙච්චාම ඔයා කිව්වා වගේ අනිවාර්යෙන් ජයග්‍රහණය සමරන්න නම් ඕනෙමයි. ඒකයි මම හිතනවා ජයග්‍රහණය ලොකු ජයග්‍රහණයක් වුණත් පොඩි ජයග්‍රහණයක් වුණත් අපි සමරන්න ඕනි කියලා. ඒකෙන් අපිට මම හිතනවා අපිට පෞද්ගලිකව ලොකු මොටිවේෂන් එකක් එනවා. මොකද අපි එක ඉලක්කයක් හඹාගෙන ගිහිල්ලා ඒක දිනුවා කියලා මම හිතන්නේ ඒක එතනින් නවත්තන්න ඕනි කියලා. තව අපි වෙන වෙන ඉලක්ක හදාගෙන යන්න ඕනේ. අන්න ඒවට අර අපි සමරන පුංචි දේ ලොකු මොටිවේෂන් එකක් වෙන්න පුළුවන් කියලා. ඒකට උත්සාහය නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. මොකද උත්සාහය නැතුව කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපිට සාර්ථකත්වයේ කියන එක මේ එක දවසකින් හම්බෙන දෙයක් නෙවෙයි. මගේ යාළුවා වුණත් අර බාණ්ඩ ශ්‍රී ලංකා රෙකෝඩ් එකක් ගහන්න ඒ මිනිස්සු අවුරුදු 8ක් පරාද වුණා. අනිත් එක මම හිතනවා අදිෂ්ඨානය තියෙන්නත් ඕනි. උත්සාහය විතරක් තිබ්බොත් අපිට එතනට ළඟා වෙන්න බෑ අදිෂ්ඨානයක් නැතුව. මම කොහොම හරි මේක අචීව් කරනවා කියන එක ඔළුවට එන්න ඕන. ඒක අදිෂ්ඨානයත් එක්ක යන ගමනක් කියලා මම හිතනවා. ඔව් අනිවාර්යෙන් අන්තිමට මට නම් කියන්න තියෙන්නේ සාර්ථකත්වයට තිතක් නැහැ. කමාවක් විතරයි. English වලින් කිව්වොත් she's so lucky. No, she works hard. She lost people. She survived late night. She cried herself to sleep. She invested in herself. She wanted to give up so many times, but she didn't. අන්න ඒ වගේ අපි මං හිතනවා මහන්සි වෙන්න ඕනේ. අපිට ගොඩක් දේවල් අත්හැරේ. people විතරක් නෙවෙයි මිනිස්සු විතරක් නෙවෙයි. එතකොට අපි සමහර වෙලාවට ගොඩක් කඩංගට ඒත් අපි ප්‍රයවල් තිස්සේ තමන්ව බේර ගන්න උත්සාහ කරන්න ඕනේ. තියෙන පීඩනය පිට කරන්න අඬලා හරි ඒ පීඩනය පිටකට ගන්න ඕනේ. හැබැයි තමන් තුළම ඉන්වෙස්ට් කරන්න ඕනේ. එතකොට පුළුවන් කොච්චර අතෑරුණත් දවසක අතාරින්නේ නැතුවම දිනුම කරා ලඟනේ. he දෙගොල්ලන්ටමයි. ඉතින් අපි අන්තිමට කියනවා නේද? හැමෝටම ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉලක්කයක් නැත්තම් ඉලක්කයක් හදාගන්න. අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ නේ. අනිවාර්යෙන් ඉලක්කයක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඉලක්කය අචීව් කළා කියලා එතනින් නවතින්න එපා. ඉස්සරහට තව ඉලක්ක හදාගෙන යන්න. ඒකනේ මං කිව්වේ. ඇත්තටම සාර්ථකත්වයට තිතක් නැහැ. තියෙන කමාවක් විතරයි. සාර්ථකත්වය කියන්නේ අනන්තය වගේ දෙයක්. අනන්තය වගේ දෙයක්. ඉතින් අපේ රේඩියෝ සෙග්මන්ට් එක පටන් ගත්තෙම අනන්තයක් වගේ කිසිම නැවතීමක් නැති එක මාතෘකාවකින්. මේක මාස ගාණක් වුණත් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නේද? මේක නම් ඇත්තම අනු. හරි එහෙනම් අපි ඊළඟ දවසේ තාපහුව ලස්සන මාතෘකාවක් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නු නේද? එහෙනම් good night සුබ රාත්‍රියක්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සතුටින් නිදා ගන්න, ඉලක්ක හදා ගන්න, සුබ හීන දකින්න, අසරගෙන හීන දකින්න, නිින්ද නැති කරන හීන දකින්න හැකියාව ලැබෙන්න කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරමු. එතකොට live chat with you and me for radio segment එක මගේ මම සං. මම මනු. Good night. Good night. So, you can subscribe our channel. Also, like, comment and share.